අද කතා කරන්න යන්නේ ක්‍රියේටින් ගැන. ගොඩක් අය මේකට බයයි කතා කරන්න සහ ගන්නත් බයයි. කතා කරලා විතරක් නෙවෙයි ගන්නත් බයයි. This all about creating. මම ඇත්තටම මෙහි ආවට පස්සේ ගොඩක් coffee වලට energy drinks වලට පොඩ්ඩක් addict වුණා because I want that energy නිසා. ඉතින් මම සාමාන්‍යයෙන් සතියේ දවස් 4ක් විතර gym එකට යනවා. Like to stay fit and you know to stay slim whatever. කොහොම හරි ඉතින් මම පොඩක් research කරා. I do my own research and මම ගත්තා creating. අතන මේකේ මට වෙච්ච දේ තමයි මට ගොඩක් reps කරන්න පුළුවන් gym එකට ගියාම I'm not feel tired anymore. Like I have the strength in my body, you know. මම කියන්නේ මේක it's not like really bad for your health or something like that. එහෙම දෙයක් නෙමෙයි. like artificial දෙයක් කියන දේ නෙමෙයි මම කියන්නේ. but ඒකෙන් you can have the strength in your body. ඉතින් මම කියන්නේ ගෑනු ළමයි සමහර වෙලාවට බයයි creatine එකක් use කරන්න නේද? හැබැයි බය වෙන්න එපා. This is the most studied supplement actually. මම it's not a promotion. I just have to say this. Take your creatine and tell me the results. ඉතින් මේ වගේ රිසල්ට්ස් තමයි එන්නේ. ඔයාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා, ඔයාගේ මසල් රිකවරි එක වැඩි කරනවා, ඒතර බ්‍රේන් ෆන්ක්ෂන් එක වැඩි වෙනවා, කියන්නේ කොග්නිටිව් පර්ෆෝමන්ස්. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට කීයක තිබ්බ දැන මතක නැහැ වගේ දේවල්, ඔන්න ඔය වගේ දේවල් වලත් මේක හෙල්ප් වෙනවා. ඒ වගේම ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාලා ඩයට් එකකින් නොලබන ක්‍රියේටින් ඔයාට අනිවාර්යයෙන්ම ක්‍රියේටින් සප්ලිමන්ට් එකක් කරා ගන්න වෙනවා. ඉතින් ඒ වගේ අයටත් මේක හෙල්දි දෙයක් විදියට මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ මට like week එකකින් වගේ වන් රිසල්ට් ආවේ නැහැ. මම මේ කියන හැම දෙයක්ම මට මාසයක් ගද්දී මට මේක ආවා. මම මේ කියන දේ මට එක්ස්පීරියන්ස් වුණා. අතම ක්‍රියේටින් කියන එක තමන්ගේ ශරීරයට අවශ්‍යම දෙයක්. මම මේ අතරම හැමදාම ගන්නවා. like it's like මම දැන් පාවිච්චි කරන nearly 1 year වගේ. I feel really good with this. අනිත් දේ තමයි ඔයගොල්ලන් හිතන්න පුළුවන් like hair loss වෙනවා එහෙම දේවල් වෙනවා කියලා නැහැ. ඔයගොල්ලන් හොඳ diet එකක ඉන්නවා නම් මතක තියාගන්න හොඳ diet එකක් ඔයාලා කන්නේ clean, eat clean. මේ හැම දෙයක්ම බලපානවා. like මේ creatine එකක් බිව්වා කියලා මේ දේවල් වෙන්නේ නැහැ. ඔයාලා ඇඟ ඇතුළට ගන්න මොනවද කියන එක ඔයාලා අනිවාර්යෙන් කල්පනා කරන්න. It's not only the supplement or the creatine you take. ඔයා කන බොන දේ අනිවාර්යෙන්ම වැදගත්. මේ කිසිම දෙයකට like not only the creatine කිසිම දෙයකට ඒක කියන්න බෑ මේ හේතුව නිසා කියලා. ඒක නිසා ඔයාගේ creatine එක අරගෙන බලන්න. වෙනස මටත් කියන්න. Okay, I forgot to tell you this. This podcast, it's not only the mentally but physically you can glow with me. ඉතින් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක this is spill with Minosis. ඔයා physically mentally glow වෙන්න මාත් එක්ක එකතු වෙන්න. See ya.